මල්ලි මල් බබුන් ඉස්කෝලේට යන්නේ කොහමද? මේ පාරේ කෙලින්ම යන්න. කෙලින්ම ගියාට පස්සේ හතරමං හන්දියක් අවු වෙනවා. එතනින් වමට දාලා මීටර් 100ක් විතර ගියාම ස්කූල් එක තියෙනවා. අනික මට පැහැදිලි කට්ටියක් හම්බෙන්න ඕනේ බං. අන්න දැක්කද? මං කිව්වේ මුන්දන මේ කතාවේ වෙත් තියෙන්නේ. ඔබ කිව්වේ උඹට මම අද චමන් කේලමක් කියනවා කියලා නම් හිතන්න එපා. කියන්න පුතේ. අපිට ප්‍රින්සිපල් සර් ගාවට යන්න තියෙනවා. පරක් වෙනවා කියන්න. ටීචර් මේ අර පැහැස ඉන්නව නේද ටීචර්? ඔව් ඉතින්. ටීචර් යාව හම්බෙන්න කොල්ලෝ දෙන්නෙක් එනවා ගේට් එක ළඟට. උම්මහා එපා කරපුන් ටීචර්. ඕන්නම් මේ මදුෂානිගෙන් අහන්නකෝ. ඇත්තද පුතේ මේ සමනලී කියන්නේ? අනේ මන්ද ටීචර් මටත් මේ සමනලී තමයි කිව්වේ. මේ අපේ අම්මට පිස්සු ටීචර්. ඔයාව ගණන් ගන්න එපා. අපි දැන් යමුද? පරක්කු වෙනවනේ. මේ පන්ති යරුණ ගම ඉක්මනට ගෙදර එනවා යාළුවෙක් රවුම් ගහන්න නැතුව. හරි හරියනේ මම යනවා. අනේ ඇත්තට තමුන් කෙල්ලෙක් කියලා තේරෙන්නේ නැති හැටිය. අනේ ආ මේ අම්මාමගේ වැඩක් බලා ගන්නවද? මේක යකෝ මං කෑවත්තරදී බිව්වත්තරදී ෆෝන් එකේ පුවත්තරදී. මේ අයන් කොහෙද බං ඉන්නේ? ඉක්මනට වරෙන්. අර කෙල්ලත් එන වෙලාවනේ. පිටිපස්සේ බලපන්. මම ඔතනම ඉන්නේ. මොකක්ද යකෝ කරේ? මගේ සල්ලිත් කැපුණා. ඔබ ලස්සනයි ගුරුවරයෙක් ඇතිවෙලා ළමයි හැසිරෙන විදිය. ආයි chance එකක් නැහැ. ග්‍රවුන්ඩ් එකේ දනගස්ස. ඉච්චරයි. තමයි නේද? අම්මෝ තව ටික දවසකින් මෙයා ළමයින්ට උගන්වන එකත් නවත්තන්න බැරි නෑ. මාත් ඔක්කොම තමයි කියන්නේ හිටියේ. ඇත්තටම මාදවේ මම නම් හිතුවේ මෙච්චර ඉක්මනට වෙනස් වෙයි කියලා. කොහෙද යන්නේ? කොළුව අප්පට සිරි. මම මේ හිතාගෙන ඉතින් හෙල්මට් එක තියනවා කියලානේ. ඇත්තද? එහෙනම් බයික් ඉස්සෙන් නවත්තලා බලපත්‍රයක් ගන්න බලන්න. අයික නවත්තන්නකො. හරි හරි. අර ඩයස් කිනංගිද? බුදු අම්මෝ ලස්සන. හරි සර් තමයි දකින් වෙලාවට සෝම සෙලියුට් ගන්න යන්න එපා. ඒ මොකද අපි මේ ප්ලෑන් එක ඔක්කොම ඉවරයිනේ. අනේ සෝරි සර්. ආයෙම වෙන්නේ නැහැ. මේ මංගල ඔයාට අර පිටිපස්සේ ඉන්න පිස්ස පේනව නේද? හවුස් එයි මගේ බෑග් එක කොහොම ඉන්න? කොහොම ඉන්නයි? කජෝත් එහෙනම් මේ කෙල්ල ගැන කියන්නේ? මැනික එතන ඔයා හිතන දෙයක් වෙන්නේ නැහැ. ඒක මේ වෙන ගනුදෙනුව. හරි. දැන් ඔයා යන්නකෝ. යා. හැබැයි රාජු ආයෙත් මේ නාටකම නටන්න තියාගත්තොත් ආයෙ මාව හොයන් එන්න එපා. Apa? Aku? Ini apa? Hah? Ano yung bakyan? Ano po? Tama ka na! Tama ka! ඔන්න එහෙනම් වැඩේ හරි. ෂුවර් එකටම වැඩේ වෙනවනේ. මම මේ හැදුවේ මුළු ගමටම ප්‍රචාරය යවන්න.
මෙයාට කිව්වා කියන්නේ ඉතින් මුළු ගමටම කිව්වා